අම්මගේ නම දුරුගල් බණ්ඩාරලාගේ රන් එතන. අප්පච්චිගේ පියාගේ නම නවුන්දසේකර මහමුදියන්සේලාගේ පුංචිරා. මගේ නම මද්දුම බණ්ඩා. එතනට කිව්වේ නිලමේ. දැන් කියන්නේ වලවැහඟුනේ දම්බරතන හාමුදුරුවෝ. වනචාරි නෙවෙයි වනචාරිනම සහතිකයක් දීලා තියෙනවා. සාතික ඔබට කියන්න ගාවද? සහතිකය දීලා තියෙනවා. සහතිකය ඕනද ඔයාලට දැනගන්න? කියන්න ඔබට බලන්න. ඇල්බා විල්බා රොබා වර කරා ළඟ බර චේන්. What? වනචාරියාගේ පරම්පරාව ගැන තමයි ඔය කියන්නේ. කොසොන් එකට වෙසක් එකට සති දෙකක් ඉරේ දානවා කෝට් ඕඩරයක් අරගෙන අයි මිනිස්සුන්ගේ පිම්පකට් ගහනවා. පිම්පකට් අලු ඇල්බර්ට්ලා විල්බර්ට්ලා රොබර්ට්ලා සුද්ධෝ ඇවිල්ලා තියෙනවා. සුද්ධන්ගේ නම් ලංකාවේ මිනිස්සු මේකනේ ඔය වගේ මජාති කතා කියන්නේ. මරු විකලේ මරු දොඩවනවා. ඒක අත්කොලේ ගා ගන්න නැතුව රටට සවන් දෙන්න ඕනේ. විශේෂයෙන් මහානායක මාහිම්පාන් වහන්සේලා තමයි මේ රටේ ආධ්‍යාත්මික උතුමන් වහන්සේලා. උන්වහන්සේලාට බොරු කරලා ආගමට දහමට කියලා වැඳලා පුදලා බොරුවට අක්කේ බුදුරස් බොක්කේ ධර්මස් තියාගෙන කරන්න බෑ. ගේම් එක දොන්නන් දොන් සිමන්න දෙක තුනක් කරන්න බෑ. ඕනෝක තමයි ප්‍රශ්නේ.